ආයිබෝවන් හැමෝටම ආයුබෝවන් to everyone. අද අපි කතරගම කිරිවෙහෙර කතරගම දේවාලය යන දෙකටම යන්න තමයි මේ සූදානම් වෙන්නේ. Today we are going to visit Kataragama Kirivihara and Kataragama temple. මේ තියෙන්නේ මැණික් ගඟ. නමුණු කුල කන්දෙන් ආරම්භ වෙලා යාල ප්‍රදේශයෙන් තමයි මුහුදට වැටෙන්නේ. This is the Manik River. Starts from the Namunakala mountain and ends in the Yala area. මෙය ශුද්ධ වූ ගංගාවක් ලෙස සැලකෙනවා. කතරගම දෙවියන් වැඳ පුදා ගැනීමට පෙර බැතිමතුන් මෙම මැණික් ගඟේ නා පිරිසිදු වීම චාරිත්‍රයක් වශයෙන් සිදු කරනු ලබනවා. People consider this as a holy river, so they bathe in it before going to the Kataragama temple. මේ තමයි කතරගම දේවාලයට ඇතුල් වන ස්ථානය. කතරගම දේවාලයට යන්නට පෙර කිරිවෙහෙර වැඳ පුදා ගැනීමට අවශ්‍ය නිසා අපි මුලින්ම කිරිවෙහෙරට ගියා. This is the Kataragama temple entrance. But we needed to see the Kirivihara first, so we went there first. මෙතනින් ඇතුල් වෙලා එළියට ගියාම කිරිවෙහෙරට යන්න පුළුවන්. You can go to පුරාණ කතරගම දේවාලය තමයි මේ පෙනෙන්නට තියෙන්නේ. You can see here the ancient Kataragama temple. අපගේ නැවතුම් පොළට එනකොට
තරමක් අවශ්‍ය වෙලා තිබුණේ. ඒක නිසා කිරිවෙහෙරට එනකොට තරමක් රෑ බෝ වෙලා තිබුණා. We came to our hotel at evening, so by the time we went to see the Kiribihera, night was falling. ක්‍රිස්තුපූර්ව පළවන සියවසේ මහානාග රජතුමා විසින් මෙම කිරිවෙහෙර දාගැබ ඉදිකොට තිබෙනවා. This stupa was built by the king Mahanaga in the 1st century BC. පසුව ගරා වැටී තිබූ කිරිවෙහෙර 1961 දී තමයි මේ ආකාරයට ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ. After the stupa went to ruins, in 1961, restorations were done here. මෙම කිරිවෙහෙර 12 මස්ථානවලින් එකක්. බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකා ගමනේදී මෙම පුදබිම බුදුරජාණන් වහන්සේගේ පා පහසින් පිවිතුරු කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. Kiribihera is among the Solosmasthana. In Lord Buddha's third visit to this island, he had come to this place. මේ ඔබ දකින්නේ රුහුණු මහ කතරගම දේවාලය. This is the Ruhunu Maha Kataragama temple. රුහුණු කතරගම දේවාලය අවුරුදු දහස් ගණනක් පැරණි දේවාලය. මෙහි කිසිම ප්‍රතිසංස්කරණ කටයුත්තක් කර නැහැ. ඒ වගේම මෙහි දේව ප්‍රතිමා ඉදිකර නැහැ. මෙහි තියෙන්නේ දේව සිතුවම් පමණයි. This temple is thousands of years old, but no restorations have been done here. දීර්ඝ ඉතිහාසයක් ඇති මෙම රුහුණු කතරගම දේවාලය හා සම්බන්ධ පුරාවෘත රාශියක් තිබෙනවා. ස්කන්ධ කුමරු ලංකාවට පැමිණි පසු දෙමළ ජනයා ඔහුව ප්‍රතික්ෂේප කළ බවත්, ඉන්පසුව සිංහල ජනතාව සමග කතරගම ප්‍රදේශයේ වාසය කළ බවත්
ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. පළවන සියවසේ එළාර දුටුගැමුණු යුද්ධයට පෙර දුටුගැමුණු රජතුමා ඇදහූ දෙවියන් කතරගම දෙවියන් බවත් යුද ජයග්‍රහණයෙන් පසු සිද්ධස්ථානයක් කරවා ඇති බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. කතරගම දෙවියන් උදෙසා කරනු ලබන තේවාව තමයි ඔබ මේ දකින්නේ. මෙම වීඩියෝවෙන් සමුගන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින් හමු වෙමු. Thank you for watching this video. Make sure to like and subscribe.